මේ කාලේ මේ ආණ්ඩුව කිසිම නිදහසක් අපිට දෙන්නේ නැහනේ. ගල්ලකුරු ඉවර කරච්ච ගමන් තවත් මරාලයක් දාගත්ත ඔළුවේ. ඩොලර් මිලියන 2.5ක් කෝ ඩෝබියනි වහා මහා බැංකුව වෙතට හැරෙව්. ඩෝබියනි ගල් අඟුරු හේතුව ඇති. බා ඒ කාලේ ඔහොම දෙයක් වුණා නම් ඔව් මේ ගිහිල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ගිණුමට. දැන් අනුර කුමාරසේනාගේ ගිණුමට ඔය යන්නේ නැහැ හොදේ. ශ්‍රී ලංකන් රුපියල් ලක්ෂ 8,000ක් ඔය වගේ එකක් දාලා තියෙන්නේ. දැන් කමිටුව දාලා තියෙන්නේ ආයි භාණ්ඩාගාරයෙන්මයි. දැන් හැක කෙනෙක් හොයන්න පුළුවන් භාණ්ඩාගාරයට. ඒවා දැක්කම තෙත් වෙනවා ඉතින්. කියලා දෙනවා බාල ගල්ලකුරු ගෙනාවේ නැහැ. ගෙනාපු ගල්ලකුරු බාල වුණා කියලා. මේවා හැක නෙමෙයි. මේවා මේ හොරකම්. හැකර් නෙවෙයි. ඔකට කියන්න වෙනම කතාවක්. ඔව් හරිද? ඒවා මේ YouTube එකේ කියන්න බෑ. හරිද? එතකොට හිතින් හිතා ගන්න ඔයාලා මොකක්ද කියන්නේ? අයිබන් වැඩ හින්දා channel මාරු වෙනවා. ඒකෙත් තින්ටව මේ වගේ තින්ටව මේ ඔක්කොමත් එක කොහොම හරි මේ කාලේ මේ ආණ්ඩුව කිසිම නිදහසක් අපිට දෙන්නේ නැහනේ. ගල්ලකුරු ඉවර කරච්ච ගමන් තවත් මරාලයක් දාගත්ත ඔළුවේ. ඩොලර් මිලියන 2.5ක් කෝ ගත්තද සීලා? මන්ද කරා හොඳ පෝස්ට් එකක් තියෙනවා. ඩෝබියනි වහා මහා බැංකුව වෙතට හැරෙව්. ඩෝබියනි ගල් අඟුරු හේතුව ඇති. දැන් අඬන්නේ කියලා නා වෙන්න නෙවෙයි ඉතින් අඬන්න වෙන්න ඇති. මොකෝ මේ පැලවත්තෙන් යන්නේ නැහනේ මේ සල්ලි. නෑ ඔය කේස් එක වෙන්නේ මේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් අයින් කරලා තමන්ගේ හොදම ගෝලයේ පාර්ලිමේන්තුවේත් අයින් කරලා ලේකම් කරගත්තට පස්සේ ඒ කියන්නේ මං හිතන්නේ ඉතිහාසයේ ඔහොම වෙලා නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി කෙනෙක් කියන්නේ පොලිටිකල් චරිතයක්නේ. පොලිටිකල් කෙලින්ම දේශපාලන අර කෙලින්ම අර මොකද්ද මේ අර ශානි අව කියලා යාලා දුන්නා වගේම තමයි. එතකොට එහෙම කෙනෙක් පත් වෙලා ඒ පත්වීම මත තමයි ඒ පත්වීම තමයි ප්‍රධානියා. එතකොට මේ වංචාව වෙන්නේ ඒ ප්‍රධානියාද? දැන් මේ ඕකේ අභිතයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක දැන් මෙයාලා මේ කියන විදිහට සැප්තැම්බර් 1 දෙසැම්බර් වෙනකන් කල් ගිහිල්ලා තියෙනවා මේක ගෙවන්න. ඊට පස්සේ ඊමේල් එකක් එවලා තියෙනවා account number උයි ඒ ටික. එතකොට ඒ account number එකට තමයි යවලා තියෙන්නේ. ඊට පස්සේ මේක මේ කිව්වහම මහා බැංකුවෙන් කිව්වහම භාණ්ඩාගාරයට අර ඊමේල් එකේ යපු number එකටම කෝල් කරලා තමයි අහලා තියෙන්නේ මේ account number හරිද කියලා. හරිසෝ. හරිසෝක්නේ. එතකොට දැන් මෙයාලා ආවේ මේ ඩිජිටල් කරණේ ආපු පුදු හරිද ඊමේල් එකක් එවලා මතකයි මේ මට මේ මතක් වෙනවා ඔය ඩිජිටල් ඡන්දෙට කලින් ඩිජිටල් කරණේ සම්බන්ධව හිටපු මේ සමුළුකුත් තිබ්බනේ. ඔව් ඒක තමයි මම කියලා ඇත්තේ. තාජ් සමුද්‍රයේ තිබ්බේ මම ඒකට රෙජිස්ටර් වුණාම මට ඒකේ රිප්ලයි එක ආවේ ඇමරිකන් නම්බර් එකකින්. +1 එකකින් තමයි ආවේ. ඒ මහත්තුරුන්ගේ account පොඩ්ඩක් චෙක් කරොත් ඔය හැකර් දැන් මේක දැන් අපි තාම විස්තර හරියට ලොකුවට දන්නේ නැහැ. එතකොට ඒක හැබැයි අමතක කරන්න එපා. ඒ කාලේ ඔහොම දෙයක් වුණා නම් ඔව් මේ ගිහිල්ලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ගිණුමට. දැන් අනුර කුමාරසේනාගේ ගිණුමට ඔය යන්නේ නැහැ හොදේ. මට අද යාළුවෙක් කියනවා මරු කතාව. මෙයාලා දැන් ආණ්ඩු වෙනකොට දැන් කිව්වේ මහින්ද රාජපක්ෂලා කොහෙද උගන්ඩා වගේ සල්ලි වල දැම්මා එහෙමම උන් හිතුවලු මේක ඇත්තටම රාජපක්ෂලා දාගෙන තමයි කියලා. උන් කරා නම් අපි මොකෝ මේ 2.50ක් දැම්මා කියලා උන් ප්‍රයිවට් account එකට දාගෙනලු. මේකේ මේ 2.50ක් කියපුවාම තමයි අවුල තියෙන්නේ. හරි. හැබැයි මේක ඇමරිකන් ඩොලර් මිලියන් 2.5ක්. ලක්ෂ 25 නේ ඇමරිකන් ලක්ෂ 25 ඇමරිකන් ඩොලර් ලක්ෂ 25 ශ්‍රී ලංකන් රුපියල් ලක්ෂ 8,000ක් රුපියල් මිලියන 800ක් කෝටි බැලුවොත් කෝටි 80ක් එතකොට ඒ වගේ වංචාවක් තමයි මේ කරලා තියෙන්නේ. මේ නෑ අනිත් එක මේක මාර ආතල්නේ. මේ ඩොලර් මිලියන 2.5 දැන් හොයන්න ගත්තාම ගිහින් තියෙන හැකර්. දැන් හොයන්න බෑ. ඕකට දැන් කියන්න හදන්නේ. ඒ කියන්නේ තමයි හැකර් කියන එක ගමේ මිනිහට තේරෙන්නේ නෑ මචං. හරිද? මේක හරිය ලස්සනට පැහැදිලිව පිළිවෙලට කරපු හොරකමක් විදිහට තමයි මම දකින්නේ. පැහැදිලිව. හරිද? මේ ලස්සනට හැකර් කිව්වහම ගමේ රම්බණ්ඩය දන්නේ නෑ. හරිද? අර ඔය පැත්තේ ඒක තමයි අපේ අර විපක්ෂයේ තියෙන දුර්වලකම. දැන් අරුන් කොහොමද කිව්වේ? ගණ්ඩාවට ප්ලේන් එකෙන් අරන් යනවා දැක්කා.
සල්ලි අරන් යනවා. දැන් මේක දකින්න විදියක් නැහැ නේ හැකර් නේද? එහෙනම් මේ පව් වෙන මොකුත් සම්බන්ධ නැතුව ඇති හැකර් කෙනෙක්නේ. මේක හරි ලස්සනට සැලසුම් කරලා මෙතනින් එහාට ගමට ගිහින් කිව්වම හැකර් කෙනෙකුට ඩොලර් මිලියන් 2.5 කිව්වම ගමේ මිනිස්සයාට තේරෙන්නේ පොල් ගෙඩි දෙක හමාර මිසක් මේ හැකර්ලා තේරෙන්නේ නැහැ. මේ හරි ලස්සනට තමන්ට ඡන්ද දුන්න නූගත් ජනතාව හරි ලස්සනට තියාගෙන ඉන්න පුළුවන් හොරකම් තමයි මේ කරන්නේ. දැන් මේක ජනාධිපති නීතිඥ මෛත්‍රී මං හිතන්නේ නේ මෛත්‍රී ගුණරත්න මහත්තයා මේක එළියට දානකම් ආණ්ඩුව මේක එළියට දැම්මේ නැහනේ. කිසිම හොරකමක් නැත්තම් දෙසැම්බර්නේ උනේ. දැන් අද කියන්නේ අප්‍රේල්. එතකොට මාස 4ක් ගිහිල්ලා තියෙනවා. කවුරුවත් දන්නවද? ආණ්ඩුවට තිබ්බා ආණ්ඩුවේ ප්‍රශ්නයක් නැත්තම් මහාම නිවේදනයක් කරන්න මෙන්න මෙහෙම මිලියන 2.5ක් මෙන්න මෙහෙම පුද්ගලයෙක් අරන් තියෙනවා. ඒකට මෙන්න මේ කට්ටියව අපි අයින් කරා. මෙන්න මේ පරීක්ෂණ කරනවා. එහෙම කරාද? නෑ. ඇයි මාස 4.5ක් කරේ නෑ. අනික ඔය වගේ එකක් දාලා තියෙන්නේ දැන් කමිටුව දාලා තියෙන්නේ ආයි භාණ්ඩාගාරයෙන්මයි. දැන් හැකර් කෙනෙක් හොයන්න පුළුවන් භාණ්ඩාගාරයට. දැන් ඔයාට අපිට ඔයාටයි මටයි කිව්ව තව නෑ ඔය යහපාලන ආණ්ඩුවේ මයිෂන් මේ ආණ්ඩුවේ දෙකේම තිබ්බ කාරණයක් නේ. දැන් යහපාලන ආණ්ඩුවෙන් පාස්කෝ හොයන්න පත් කරපු කමිටුවේ මුජිබුර් රහමාන් ලත් තේරෙනවද? එතකොට මේ ආණ්ඩුවේ හොරු අල්ලන්න ආපු කමිටුවේ මයිෂන් සානියා බේසේකරයි රවින්දර් ගන්නයි ඉන්නවා. අර එතකොට මේ දැන් හැකර්ලා හොයන්න භාණ්ඩාගාරෙම දැන් වරායේ කන්ටේනර් පැන්නීම පිටිපස්සේ යන පාර්ලිමේන්තු කමිටුව හොයන්න බලුවම මචං වරාය පිළිබඳ ඇමතිත් ඒ කමිටුව. කමිටුව 8ක් ආණ්ඩුවෙන් දාලා විපක්ෂේ 4ක් දාලා. මේක මාර ආතල් සමයක් හොදේ. ඒ කියන්නේ හොරු ඇල්ලීම සම්බන්ධව තියෙන කාරණේත් මාර ආතල්. ඒ කියන්නේ කරපුවම තමයි දාන්නේ. හොයන්න. ඒක මගේ ආතල්ම එක තියන්නේ අපිටයි මේක මේ ඡන්දේ දුන්න මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් තමයි මේක මාර ආතල් වෙන්නේ දැන් මේක. දැන් මිච්චර මේ දේවල් පැහැදිලිවම දැන් උදාහරණයකට ඔය කියන කන්ටේනර් 333 දැන් ඊයේ කියනවා මේ 4 දෙනාව ගෙන්නන්න. ජනාධිපති ගේන්න ඕනේ මුදල් ඇමති විදියට. බිමල් රත්නායක ගේන්න ඕනේ ඇමති විදියට. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිතුමා කියනවා මම මේකේ වගකීම් බාර ගන්නවා මේ ගියට දැන් මම දන්නවා කියලා. එතකොට එහෙම ඒක හද දැන් ඒක අත උස්සලා නෑ එයාලව ගෙන්නන්න එපා. දැන් ඊට පස්සේ ඒක මාධ්‍යයට දෙන්න කිව්වම ජනකැමතුමා කියනවා ඒකට අත උස්සනවා. නෑ එහෙම මාධ්‍යයට දෙන්න බෑ. ඇයි දෙන්න බැරි? මෙතන හොරකමක් වංචාවක් නැත්තම් හැබැයි ඒ වුණාට එයාලා කොහොමද කිව්වේ මේ මහජනයාට තොරතුරු දැන ගැනීම පිළිබඳව කියපු බයිලා ටික කොහොමද? ඒකයි. ඒවා දැක්කම තෙත් වෙනවා ඉතින්. තෙත්ලා තමයි දැන් තෙත්ලා තමයි ගිහිල්ලා වැඳගෙන ගිහිල්ලා ආයි. මම දැක්කද අර ගල්ලගුරු කතාවටත් කෝප් කමිටුවේ සභාපති මං කියනවා හැමදාම දොස්තරලා ට්‍රැක් කියලා. අර සභාපති දොස්තර ඉන්නේ. කෝප් කමිටුවේ කියලා දෙනවා බාල ගල්ලගුරු ගෙනාවේ නෑ ගෙනාපු ගල්ලගුරු බාල වුණා කියලා. දොස්තරලා කිව්වා මතක් වුණේ. ඊයේ නලින් ජයතිස්ස කියන්නේ කවුද? ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. මාධ්‍යවේදීන් අහන ඩොලර් මිලියන 2.5ක් අතුරුදහන්. ඔව් එහෙම ආරංචියක් තියෙනවා මම තාම දන්නේ මාස 4ක් මේ හොරකම වෙලා පොඩි ගාණක් නෙමෙයි. අනික රජයකට ගවුන්ට ගවුම් මේ එකක් නේ. මොකද මේ IMF කාලේ ගන්න බෑ මේ කාටවත් ගන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඩොලර් එකක් නෙමෙයි 7 එකක් ණය ගත්තේ නැහැ. නෑ ගත්තේ නෑ. ඒ කාලය ඇතුළේ ගත්තේ නැහැ. ඊට අන්තිමේටම ගත්ත එක තමයි ඩොලර් මිලියන් නෑ 4.1 මිලියන් නේ. මිලියන් මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. ක්‍රෙඩිට් ලයින් එකක්. ඒක ක්‍රෙඩිට් ලයින් ක්‍රෙඩිට් ලයින් එකක් දුන්නා. එතකොට ඒ කියන්නේ ඔය කියන විදිහට පෞද්ගලික කෙනෙක් නෙමෙයි ගවුන්ට ගාව ගන්න ඕනේ. එතකොට මේ යන account එක ඩොලර් මිලියන් නෙමෙයි බිලියන් right? බිලියන් 4යි. ඔව්. මේ එතකොට ඒ යන account එක දැන් හිතන්නකෝ අපි දැන් ඔයා වැරදිලා account එකට සල්ලි දැම්ම කියන්නකෝ මොකක් හරි. දැන් මේක දාන්න නෑනේ හැකර් කෙනෙක් කියලා මේ කොහේ හරි උගන්ඩාවේ account එකට දාන්න බෑනේ. ඕස්ට්‍රේලියාවේ මොකක් හෝ පිළිගත් මේ ලෝකෙ පිළිගත් බැංකුවක් වෙන්න බෑ. රජයකට ගෙවනවා නම් ඉතාම පැහැදිලිව මහා භාණ්ඩාගාරයේ විසින් කලින් කරලා තියෙන account එකක් වෙන්නත් ඕනේනේ. මොකද මේක මේ අලුතෙන් ගත්ත මේ ඊයේ ගත්ත ණයක් අද ගෙවුවා නෙමෙයිනේ. එතකොට මේක එතකොට ඕන්නම් දැන් සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 2.5ක් වැටුනහම කොයි රජයක් කොයි ලෝකේ කොයි බැංකුවක් වුණත් බලනවා කොහෙන්ද මේක ආවේ? ඇයි මේ මිනිස්සයාට ආවේ? බලනවනේ. එතකොට ඒ මොහොතේම විශුද්ධ කරන කතාව. එයා චෙක් කරලා බලනවා අනිත් දැන් ලංකාවෙන් නම් වැදුනේ ඕස්ට්‍රේලියාවේ රජයකට. ඒ ඕස්ට්‍රේලියාවේ දැන් උදාහරණයක් ඔයාට මුලින්ම YouTube එකෙන් ආහම ඔයාගේ බැංකුව අහන්න නැතුව ඔයාට මේ ඇමරිකාවෙන් සල්ලි වගේ ඇහුවනේ. අහනවනේ. ඒ අහන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔයා කියනවා මට මේ YouTube එකෙන් ආවේ එහෙම කියලා.
ඉතින් ඩොලර් මිලියන 2.5ක් එනකොට ඒ බැංකුවෙන් ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න ඕනේ බං. දෙන්න ඕනේ. ඒකනේ. එතකොට ඒක අහනවනේ. එතකොට ඒක ඇහුවේ නැද්ද? ඒක ඇහුවා නම් ඒවලෙම හෝල්ඩ් කරන්න පුළුවන්. පැහැදිලි නෑ හැකර් කෙනෙක්ගේ account එකකට කියලා කියද්දී ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් එකක් එනකොට ඒකේ නමක් එනවා. account number එකක් එනවා. especially shift code එකක් එනවා. හරිද? මේවා හැකර් නෙමෙයි. මේවා මේ හොරකම්. හැකර් නෙවෙයි ඔකට කියන්න වෙනම කතාවක්. ඔව් හරිද? ඒවා මේ YouTube එකේ කියන්න බෑ. හරිද? එතකොට හිතින් හිතා ගන්න වල මොකද්ද කියන්නේ? එතකොට මේවා මේ පැහැදිලිවම හොරකමක්. හරිද? එතකොට ඔය ලේකම්තුමා මම දන්නේ නැහැ වැඩිපුර ඉඳලා තියෙන ඕස්ට්‍රේලියාවේ. හරිද? සිටිසන් කියන සිටිසන් වෙන්න බෑ සිටිසන් නෙමෙයි වෙන්නේ නැති හැබැයි ඩුවල් සිටිසන් දන්නේ නැහැ කොහොම හරි වැඩිපුරම දැන් මං කියන්නේ අපේ සැකේන එක සාධාරණයිනේ සැකේන සාධාරණයි නෙමෙයි හොරකමක් තමයි හරිද අහවල් හරිද එතකොට ඕස්ට්‍රේලියාවත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද හරිද හැකර් කොහොමද දැනගත්තේ ඕස්ට්‍රේලියාවේ රජයට ඩොලර් මිලියන 2.5ක් දෙන්න පුළුවන් කියලා මේවා සංවේදී තොරතුරුනේ ඔයාට මට දැනගන්න පුළුවන්ද මෙච්චර දේශපාලන උනන්දුවක් තියෙනවා දැනගන්න පුළුවන්ද අපි તો නාමල් රාජපක්ෂට දැනගන්න පුළුවන්ද බැහැල්ලුම නෑ හරිද අඩුම ගන්න කතානායකට රටේ ප්‍රධානිය තුන්වෙනිය කතානායකට පුළුවන්ද මහා බැංකුවතුමාන PHI මාත්‍යයෙන් අහලා දැනගන්න ඒ දන්නේ දොස්තර මොනවා හරි ලෙඩක් දුකක් හොයාගන්න පුළුවන් නේ මහා බැංකුවේ බෑනේ හරිද එතකොට ඕක යන්න ඕනේ ප්‍රධාන තැනකින් තමයි මෙන්න මෙහෙම 2.5ක් දෙන උඹ මෙන්න මේ මේල් එකේ යොපන් මේ account number එක යොපන් මම මේ account number එකට දාන්නම් එන්දා මේ මෙච්චර කල් රජයේ ණය ගෙව්වනේ මෙච්චර කල් හැකර්ලත් හිටියා මේ ලෝකෙ හරි ශ්‍රී ලංකා රජයටම හැකර් කෙනෙක් ඒ මුදල් ලේකම්තුමාටම මේල් එක එවලා නේද කොණ්ඩේ බැදපු චීන් ඉන්නවනම් මේ රටේ ඒවා පිළිගයි එන්දා මේ ඔයාලා දිගටම පරීක්ෂා කරගෙන යන්න කන්ටේනර් 323 පරීක්ෂාව ජනාධිපති ලේකම් මොකද ජනාධිපති නිදහසින් අර එක්කෙනෙක් අයින් වෙච්ච එකේ පරීක්ෂාව එතකොට දැන් අර රටවේකට මත්කුඩු පරීක්ෂාව එතකොට ගල්ලකුරු පරීක්ෂාව ඔබ පදී කියන පොලිමේ තියෙනවද තව ඕනනම් ඔය පාස් විරුද්ධ මේ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයත් ආය කියන්නේ වෙන එකක් නැත්තම් තව දාගන්න ඒකත් නෑ කවුද බලශක්තිය ඇමති පත් කරේ කවුද අලුත් කෙනා අනුර කර්මාල් දැන් ලංකාවේ බය වෙලාම ඉන්නේ පොර දැන් මුදල් ඇමතිකමත් ගන්න වෙනවනේ විමල් අයින් කරා හොරකමක් වෙච්ච ගමන් ඒ හොරකමේ අදාළ ඇමතිකරයා අයින් කරා අනුර කියන්නේ කන්ටේනර් මම කියන්නේ ජනාධිපතිතුමා අයින් කළා අනුර කරනවා බලලා කෙලිම ජනාධිපතිකම දෙන්න වැඩේ ඉවරයි දැන් කොහොමත් අයින් වෙනවා නම් අයින් වෙන්නේ මුදල් ඇමති. මුදල් ඇමති ඉන්නේ ජනාධිපති අනුර කුමාර. දැන් අනිල් කරුණා කවුද අන්නේ අනුර කරුණාද මට ජනාධිපතිකමක් ගන්න වෙයිද මේ? ඒක දැන් බලන්න බලශක්තිය ඇමතිගේ නම අපිට පැටලෙනවා සමා වෙන්නේ දන්නේ ජනාධිපතිගේ නමත් අනුර කරුණාද කියන්නේ දියොත් මේ රටේ බහුතරයක් දැල්ලා රටේ ජනාධිපති උනේ මොකද කියලා. රටකට ගිය කලක්. මොකද එයාලගේ මොකද්ද තියෙන්නේ නේ මොකද්ද උණ්ඩුවරේ වතුණ්ඩු මම කියා ගන්න මට හරිද එහෙනම් මේ ශ්‍රී අපි ගිල්ලමු එහෙනම් මේ ඔය විදියටම කරගෙන යන්න මිනිසුන්ට තේරෙන්නේ නැති අලුත් පන්නේ ඩිජිටල් හොරකම් තමයි මේවා ඔයාලට හොඳටම ගැලපෙන්නේ වංචාවෙන් ගැලවෙන එක පැත්තකින් තියලා ඔයාලා වෙනුවෙන් නේ එයාලා වෙනුවෙන් පොහොසත් රටක් සහ ලස්සන හෙට නිර්මාණය කරගන්න යනවා ජනතාවට අපසරණයි අපි ගිහින් එන්න thank you ශ්‍රී thank you